අනුර මොනාද මිනිස්සු මේ කරන ලැජ්ජ නැති වැඩේ? රටේ ජනාධිපති නේද? YouTube කාරයින්ට බයද රට පාලනය කරන්නේ? මිත්‍රවරුනි, මේක නම් බියගුළු කමක්. අනුර විතරක් නෙමේ, ආණ්ඩුවම පීචං වෙලා ලෝකෙටම අඬබෙර ගහලා පටන් ගන්න වැඩ පහුවෙන්ද සමාජ මාධ්‍ය වලින් විවේචනය කළාම අකුල ගන්නවා. මේ දූෂණ විරෝධී පනතට ගෙන සංශෝධනය අකුල ගන්න උනා නේද මිත්‍රවරුනි? මේ සංශෝධනයේ යෝජනා කරලා තිබුණේ අල්ලස් කොමිසමෙන් ප්‍රසිද්ධ කරන වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ සංවාද කිරීම සහ ප්‍රසිද්ධ කිරීම තහනම් කරන්න. එයට පසුබිමත් අපිට තේරෙනවා. කලින් ආණ්ඩුව සම්මත කළ මේ පනත නිසා ජවිපේ ඉහළ නායකයන්ගේ රෙදි ගැලවුණා. ඔවුන් දෙබිඩ්ඩම් බව හෙළි වුණා. දැන් ඔවුන් උපයාගත් යම් වත්කමක් ඇත්නම් ඒවා සැඟවීමේ අරුමුණෙන් ඔවුන් මෙලෙස සංශෝධනයක් ඉදිරිපත් කළා. දැන් චොර වෙලා පීචං වෙලා අන්න ඒක අකුලගෙන. මිත්‍රවරුනි, ඒ ඇස්සේ අනුරගේ බිරිඳගේ ෆොටෝ එකක් කියලා කාන්තාවක්ගේ ෆොටෝ එකක් හැම තැනම වෛරල් වෙනවා. ඒ කවුද කියලා අපිට නම් අදාළ නැහැ. හැබැයි අනුර මේ ෆොටෝ වීඩියෝ වැඩිපුරම ෂෙයා කළේ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ. මේක කාගේ ප්ලෑන් එකක්ද කියලා හොයලා බලන්න. ජෙප්පු මේකට හද කියන කවි ගී ලියලා තිබුණා. නිහතමානීකමලු සරල බවලු. ඇත්තටම අනුර අපිට නම් මේ කවුද කියන එකවත් අදාළ නැහැ. හැබැයි ඔයාගේ ඔය ගෝලෝ ටික මේ රටේ දේශපාලඥයින්ගේ පවුල්වලට ළමයින්ට අපහාස කරන සංස්කෘතියක් පටන් ගත්තා. උන් මහ තක්කඩි අනුර. උන් කොච්චර සංවිධානාත්මකද කියනවා නම් ඔය ෆොටෝ එක ෂෙයා කරලා ටික වෙලාවකින් ජනාධිපතිතුමාගේ යෙහෙලියක් ෆොටෝ එකක් දාපුවෙකුත් අල්ලගෙන වීඩියෝ එකක් අපිට එව්වා. මිනිස්සුන්ගේ කන බොන දේවල් වලට ජීවත් වෙන විදිහට අපේ කිසිම විවේචනයක් නැහැ අනුර. තව එකක් මිත්‍රවරුනි. ඔයාගේ පොලිස්පති බය වෙලාලු නේද? අර පොහොට්ටුවේ සාගර කාර්යවසම් කියපු කතාවට. අනුර මේ වීඩියෝ එක බලන්නකෝ. මේ වගේ දේවලුත් සිද්ධ වෙච්ච රටක් තමයි අනුර ලංකාව කියන්නේ. Hey,